මම මේ වීඩියෝ එක කරන්නේ අනුරාධපුරේ නගර සභාව විසින් කරන දවැන්ත නීති විරෝධී වැඩක් නැවත කියන්න. නැවත මේ කාරණේ කිව්වා. දැන් මේ වීඩියෝ කරන්නේ ගරු ජනාධිපතිතුමාට, වාරිමාර්ග ඇමතිතුමාට අවධානය යොමු කරන්න. ඒ වගේම නාගරික සංවර්ධන ඇමතිතුමාට මේ අවධානය යොමු කරන්න. මේ දැන් මේ තියෙන්නේ නුවරවැව වාන් ඇල තියෙන්නේ. පහුගිය දවස් ටික මේ වාන් ඇල අඩි 7ක් 8ක් උඩින් තමයි ගැළුවේ මුළු නගරෙම යට කරගෙන. දැන් මේ සාමාන්‍ය ගානට ඇවිල්ලා තියෙනවා. දැන් මේ තියෙන්නේ ඒ ASCII අනුරාධපුරේ නගර සභාවේ නගරාධිපති විසින් එපා කියද්දි මේ අඩි අර ස්ලැබ් එක ගාවටම යට වෙච්ච টয়ලට් එක මෙන්න නැවත දැන් අද හදනවා. අද ඒක දෙසැම්බර් මාසේ 17 වෙනිදා. දැන් මේ වැහිබර කාර්යමැති තාම වහිනවා, හිටත් වහිනවා. මෙතන මේක දැන් සාමාන්‍ය නුවරබෑව ස්පීල් කරනකොට මෙතන සම්පූර්ණයෙන්ම යට යනවා. එතකොට දැන් අපි දන්නවා මෙච්චර ලොකු විනාශයක් සිද්ධ වුණේ ලංකාවේ මේ අනවසර ඉදිකිරීම නිසා ගංගාවල් අයිනේ, ඔයවල් අයිනේ වැව් තාවුළු වල කරපු දැවැන්ත අනවසර ඉදිකිරීම නිසා. එහෙම තියද්දි මෙච්චර ගලල මුළු නගරයක් යට වෙලා තියද්දි, මුළු රටක් යට වෙලා තියද්දි, ගංගාවල් දෙපස යට වෙලා වන්දි ගෙවන්න තියද්දි බිලියන ට්‍රිලියන ගණන් මේ වර්තමාන නගර සභාවේ නගරාධිපති ඇතුළු ජාතික ජන බලවේගයේ മന്ത്രി කණ්ඩායම එක්තහුව වෙලා මේ හදන වැඩේ, මේ හදන টয়ලට් එක ගැන ජනාධිපතිවරයා මොනවද කියන්නේ? වාරිමාර්ග ඇමතිවරයා මොනවද කියන්නේ? උතුරුමැද පළාතේ ආණ්ඩුකාරවරයා මොනවද කියන්නේ? පළාත් පාලන කොමසාරිස් මොනවද කියන්නේ? ඊට පස්සේ වාරිමාර්ග ඇමති මොනවද කියන්නේ? නාගරික සංවර්ධන අධිකාරී මොනවද කියන්නේ? මේ වගේ කවදාකවත් කිසිම රජයක් මේ විදිහට හිතුවක්කාර වැඩ කරේ නැහැ. කලින් හිටපු ආණ්ඩු තමයි මේ අනුරාධපුර නගරය විනාශ කරේ. හැබැයි මේ වගේ හිතුවක්කාර විනාශකම් කරේ නැහැ. එතකොට මේ ආණ්ඩුව බලයට අපි ගෙනාවේ, බලයට පත් කරගත්තේ, අපි උදව් කරේ මේ වගේ අවිනීතික නීති විරෝධී වැඩ කරන්නද කියන එක අපි ජනාධිපතිවරයාගෙන් අහනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අනුරාධපුරේ. එතකොට වසන්ත සමරසිංහ අනුරාධපුරේ. ලාල්කාන්ත අනුරාධපුරේ. ඒ ඔක්කොම ඉඳගෙන ලංකාවාසී ජනතාව බලා ගන්න මෙන්න මේ නගරාධිපතිවරයා කරන මේ අවිනීත වැඩේ කරුණාකරලා මේක නවත්තන්න කියලා අපි මේ රටට කියනවා, ජනතාවට කියනවා, රටට කියනවා. මේ රජය බලයට ගෙනාවේ වැරදි වැඩ කරන්නේ නැහැ කියන පොරොන්දුව මත, අවිනීතික දේවල් කරන්නේ නැහැ කියන පොරොන්දුව මත, ජනතාවට දුන්න පොරොන්දුව මත. හැබැයි මේ රජය දැන් බලන් ගියාම අර සියලුම ආණ්ඩු වලට වඩා නීති විරෝධී වැඩ ජනතාව එපා කියද්දි කරනවා කියන්නේ මේ රට සංවර්ධනය කරනවානේ, මේ රට විනාශ කරනවා කියන එක තමයි අපිට කියන්න දෙන. කරුණාකරලා මේ